තෙරුවන් සරණයි. සුපත් වේවා. වාසනාවන්ත දවසක්, පින්බර දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ සියලුම දෙනාට. ඉතින් මට විශේෂ දෙයක් කියන්නද මතක් වුණා. ඒකයි මම මේ වීඩියෝ එක දාන්නේ ඔයාලට. දරුවනේ මේ අහන්නකෝ අම්මේ තාත්තේ. සියලුම දෙනාම චුට්ටක් අහන්නකෝ. වැරදි නම් ඔයාලට ඕනම දෙයක් මේකේ සටහන් කරන්න පුළුවන්. අපි ජීවිතේ වැඩියෙන් බලාපොරොත්තු වෙන හිතේ සතුට. නේද? අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුට වෙනුවෙන්. තමන්ගේ සතුට. එහෙනම් අපිට නැත්තේ සතුටනේ නේද? අපි යම්කිසි දෙයක් අදිෂ්ඨාන කරගෙන මාර්ගයක ගමන් කරනවා. හැබැයි ඒක කඩා වැටිච්ච ගමන් අපිත් කඩා වැටෙනවා. වෙටි වෙටි නැගිටින්න උත්සාහ කරන්න. ඉපදිච්ච දවසේ ඉඳලා ඔයාලා ඇවිද්දේ නෑ නේද? අඩියෙන් අඩිය නේද ගියේ? වැටි වැටි නේද නැගිට්ටේ? එහෙනම් ඔයාලා දැන් යනකොට මේ මාර්ගයේ කොයි මොහොතක හරි ඔයාලා වැටෙනවා. හැබැයි වැටිච්ච තැන ඔයාලා හිටියොත් කවුරුත් ඔයාලා උස්සන්නේ නැහැ. ඒකට ඔයාලා වීරියක් වඩලා ඔයාලම තමයි නැගිටින්න ඕන. අනිත් එක තමයි හැම වෙලාවෙම hina වෙලා ඉන්න උත්සාහ කරන්න. අනිත් කෙනාගෙන් අපිට ලෝකේ hinaවක් දකින්න පුළුවන් වෙන්නේ අපි hinaවක් දුන්නොත් විතරයි. එහෙනම් ඒ දෙන hinaව මුළු හදවතින්ම දෙන්න. එතකොට ජීවිතේ සුන්දර වෙනවා, ලස්සන වෙනවා. මේකත් ධර්මයට අදාළයි. ධර්මය තමා තුළින් දකින්න. එතකොට මේ හැමදේම ලස්සනට සැකසීලා එනවා. ඉතින් ඔයාලා සියලුම දෙනාට ලස්සන පණිවිඩයක් මම දුන්නා. පුළුවන් නම් ඒක අරගෙන ජීවිතේ ලස්සන කරගන්න. හැම වෙලාවෙම ඔයාගේ මූණේ hinaවක් තියාගෙන පුරුදු වෙන්න. අපි වැටෙනවා, අපි ආයෙ නැගිටිනවා. ඒකයි අපිට උසස් මනසක් කිව්වේ. මනුස්සත් කිව්වේ උසස් මනසක් තියෙන නිසා. හරි දේ හරි විදිහට, වැරදි දේ වැරදි විදිහට අවබෝධ කරගෙන යන ගමනක් අපි ඉන්නේ. එහෙනම් එතෙන් යන්න ඔයාලට ප්‍රඥාව, ධර්මාබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවන් සරණයි. සුපත් වේවා.